මම මේ නිදියන්ට ඇඳට ඇවිල්ලා ඉන්නේ. ඒත් මේ පොඩි දෙයක් කියන්න තියෙනවා. ඇත්තටම පිරිමියෙක් ගෑණියෙක් ආශ්‍රය කරද්දී පිරිමියෙක් ආශ්‍රය කරන්නේ සෙක්ස් වලටනේ. ඒක තමයි ඇත්ත දේ. අපි කොයි වෙලේ හරි හොකන්න බලන් තමයි ගෑණියෙක් ආශ්‍රය කරන්නේ. ඒ වගේම ගෑණියෙක් පිරිමියෙක් ආශ්‍රය කරන්නේ ඇයි? ගෑණියෙක් පිරිමියෙක් ආශ්‍රය කරන්නේ කොයි වෙලේ හරි මොනවා හරි විදිහක ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන්. ඒක බොහෝ දුරට මුදල්. ඉතින් මම මේ කියන්න හැදුවේ මට ගොඩාක් යෙහෙළියෝ ඉඳලා තියෙනවා. ගොඩක් කියන්නේ 100 ගාණක් නෙවෙයි සාමාන්‍ය ගෑනු යාළුවෝ ඉඳලා තියෙනවා. මේ හැම ගෑනු යාළුවම යම් කිසි වෙලාවක මුදලක් ඉල්ලනවා. මේ මුදල ඉල්ලද්දී එයා ඇඟියකින් දෙනවා මම මෙන්න මේ දේ ඔයාලට දෙන්න සූදානම් කියලා. ඒ දේ මම අත්දැකීමෙන් ලබලා තියෙනවා. සමහර කෙල්ලෝ ඉන්නවා එකට ඉඳලා තියෙනවා මං. ඉඳලා කාලයක් ගිහිල්ලා ඒ එකට ඉඳපු එකට හරියන්න කීයක් හරි ඉල්ලනවා. ඒක කෙලින් කියන්නේ ඒ ගැහුව එකට හරියන්න ඉල්ලනවා. ඉතින් ඇත්තටම ගැහැණු යහළු ආශ්‍රය කරන එකේ අර ඉඳලා හිටලා දේවදාලා ගහන්න පුළුවන් ලාභේ තිබ්බට ඔන්න ඔය අලාභේ තියෙනවා. ඊට වැඩිය ලාභයි බඩුවක් ගන්න එක. මොකද මේ හැමදේම අන්තිමේට ආර්ථික ගැටලුවක් වෙන්නේ. ෆයිනෑන්ෂල් ප්‍රොබ්ලම් එකක් එතන තියෙන්නේ. දැන් අදත් මට යාළුවෙක් පන්ති කෙල්ලෙක් සපක් ගත්ත එකක් තමයි. ඒත් මේ බලන් යද්දී ගත්ත සප මට පාඩුයි. කියන්නේ ඊට වැඩි වියදම් වැඩි. ඒ කියන්නේ මොනවා හරි අසනීපයක් හරි මොනවා හරි දෙයක් කියලා කීයක් හරි කඩා ගන්න බෑ බලන්න. දැන් අද එයාගේ අම්මා අසනීපෙන් කියලා මගේ රුපියල් 10000ක් ඉල්ලනවා. මම දැන් හිතාගත්ත රුපියල් 5000ක් දානවා. ආයේ මේ බඩුවත් එක්ක ගන්දුණු තියාගන්න නැහැ. මොකද ඒකට ගහන එක තීරමුකුත් නැහැ. ඒක කියලා මේ ඇතුළට බහින්නේ නැහැ. කියන්නේ යාගේ යෝනි මාර්ගය ඕපන් නැහැ. මේ මොකක් හරි අසනීප තත්ත්වයක්. මේ ටොපා විතරයි ඇතුළට යන්නේ. එයින් එහා මොකුත් යන්නේ. ඉතින් මේ ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා ගෑනු ආශ්‍රය කරද්දී. අනිවාර්යෙන් ඒක ආර්ථික වශයෙන් පරිහානියකට හේතු වෙනවා. ඊට වඩා ලාභයි බඩුවක් ගන්න එක නැත්නම් අතේ ගහ ෆිල්ම් එකක් බලලා අතේ ගහන එක. දැන් අර පාරේ ඉන්න බඩුවක් අපි ගෙදර ගෙනල්ලා දිව දාන්න බෑනේ. දැන් අපි ඒකත් අපේ ආශාවක්නේ. දිව දාන එක ඔය වගේ පොඩි තොලක් දාන එක පූකලයව කන්නේ ගිය වගේ තියෙනවනේ. ඉතින් මේ දැන් ඔය වගේ ඇන්ටික් හරි ඔය වගේ දන්න සිංගල් කෙල්ලෙක් සෙට් කරගෙන ඉතින් මම ඉඳලා ඩිස්ට්‍රිබියුටින් දාන්න පුළුවන් කියන එක අපි හිතන්නේ වීරත්වයෙන්නේ. ඒත්තර මේක වීරත්වයෙන් දැක්කට වරදක් නැහැ. ඒත් ඒකේ නොකී කතාව තමයි අපි මුදල අති අසාමාන්‍ය මුදලක් වියදම් කරන්න යනවා ඒ හුත්ත නඩත්තු කරන්න. මොන විදියක ස්ත්‍රීලිංගයක් ජීවිතයට ආවත් ඒක වියදමක්ම තමයි. වියදමක් සහ ප්‍රශ්න ගොඩක්. ඉතින් ගානිකාවක් ඇසුරු කරන එක නැත්තම් නෝමල් කෙල්ලෙක් ඇසුරු කරන එක ඒවා අවශ්‍ය දේවල් ජීවිතේට. ඒත් මෙන්න මේ වගේ ප්‍රශ්නත් ඊයස්තෝ එනවා. ඒ නිසා ඉතින් ඔයගොල්ලෝ තීරණය කරන්න ගෑනු ලං කරගන්න එක මොකද මගේ යාළුවෙක් හිටියා ඔය පාරේ එළවලු විකුණන. ඔය ඌ කියනවා ඌත් කියන්නේ වෙන යාළුවෙක් ගැන මේ සමහර බඩු ඇවිල්ලා බඩු ගන්න ගමන් නිකන් ගහන්න දෙන්නවා වගේ නිකන් hina වෙනවා කතා කරනවා ඇඟේ ඇතිල්ලෙන ගානට එනවලු එළවලු පළතුරු විකුණන මිනිස්සුත් එක්ක. එහෙම ඇත්ත සිද්ධි මේ බොරු නෙමෙයි හර. එතකොට වෙන්නේ දැන් අර මගේ යාළුවා කියනවා මේ කොල්ලා ඒක නොදන්නා ගානට මිස් මේ රුපියල් 500යි මිස් කියලා 500 ගත්තා ඒක දුන්නා එහෙම කරා. එතකොට යාළුවා ඇහුවලු එයාගෙන් මචං ඒකෙන් උඹට ගහන්න දෙන මට්ටමේ ඉන්නේ ඇයිම ගහන්න නැත්තේ? අයියේ මං ඕකට දීලා ගැහුවොත් එකපාරක් හරි
අන්තිමට හැමදාම ඌ කියනවා මගෙන් නිකන් බඩු ගෙනියන්න. අඹ ටික පැපොල් ටික මොන හරි පළතුරක් එළවලා ඒ හැම එකටම මට සල්ලි ගන්න බැරුව යනවා අයියේ. ඒ නිසා හොඳම දේ තමයි නෝනා මහත්තයා තත්ත්වෙන්න පැත්තක තියලා තියෙන එක. ඉතින් මේ ජීවිත අත්දැකීම් වලින් කියන දේවල් ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙයි. මේක නොසලකා හරින්න එපා. ඇත්තටම ලිංගික ආශ්වාදය ලබන්න ඒ දෙයකට බිරිඳක් ඉන්නවා නම් හොඳයි. එහෙම නැත්තම් අනිවාර්යෙන් කෙනෙක්ට අසාමාන්‍ය වියදමක් කරන්න වෙනවා. ඒ දේ නඩත්තු කරන්න ඉතින් හොඳයි. ස්පා එකකට යන එක නැත්තම් ගණිකාවක් ළඟට යන එක. ඉතින් මේ කාර්යයන් ලෙඩ රෝගات එක්ක එහෙම ප්‍රශ්න ගොඩකුත් තියෙනවා. ඉතින් හිතලා බලන්න බඩුවන් නඩත්තු කරන එක ලේසි නෑ. එහෙනම් ජය වේවා.